සුබ දවසක් කියලානේ ඔන්න අදත් තරංගාවක් තවත් සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් ෆිල්ම් එකේ නම තමයි දේවා. ඉතින් දේවා කියන්නේ පොලිස් නිලධාරියෙක්. ඉතින් දේවා අවසාන වශයෙන් පාරේ ගමන් කරගෙන ඉන්නකොට එයාගේ DCPට කතා කරලා කියනවා මං මිනිමරුව හොයාගත්තා කියලා. ඉතින් ඒත් එක්කම එයා අනතුරකට ලක් වෙනවා. ඉතින් මේ අනතුරෙන් පස්සේ දේවට හුඟක් දේවල් අමතක වෙනවා. එයා කවුද කියන එක පවා අමතක වෙනවා. ඉතින් දේවාට අමතක වුණායින් පස්සේ දේවා මේ වෙනකන් කර හිටපු පරීක්ෂණයේ ප්‍රතිඵල ඒ මිනිමරුව කවුද කියන එක හොයාගන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ඉතින් දේවාගේ හොඳම යාළුවෙක් තමයි රාහුල් කියන්නේ. ඉතින් රාහුල්ගේ මරණය පිළිබඳව තමයි දේවා මේ වෙනකොට විමර්ශනය කරගෙන ඉන්නේ. ඉතින් රාහුල් කියන්නේ ගොඩාක් ලොකු පාතාලේ නායකයෙක් වෙච්ච ජගත් දාදා. ඒ දාදා මරණ කෙනා තමයි මේ රාහුල් කියන්නේ. ඉතින් මේ දාදාගේ මරණය වෙනුවෙන් තමයි රාහුල්ට ගෞරව පදක්කමක් දෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ ගෞරව පදක්කම ගන්න වෙලාවේ තමයි මේ රාහුල්ට ස්ටේජ් එක උඩදී කවුරුහරි වෙඩි තියලා මරලා දාන්නේ. ඉතින් මේ රාහුල්ගේ මරණය ගැන තමයි මේ වෙනකොට මේ අපේ දේවා හොයා ඉන්නේ විමර්ශනය කරමින් ඉන්නේ. ඉතින් දේවා කියන්නේත් හුඟක් දරුණු පොලිස් නිලධාරියෙක්. ඉතින් එයා හුඟක් දරුණු වැඩ කරනවා. හුඟක් වෙලාවට එයාගේ තීරණ හින්දා එයාගේ වටේ ඉන්න කට්ටිය කවුරුත් මේ දේවට කැමති නැහැ. හුඟක්ම ඒක දවසක පාරකදී මන්ත්‍රීවරයෙක් එක්කලත් ගැටුමක් ඇති කර ගන්නවා මේ අපේ දේවා. ඒකට මුල් වෙන්නේ රාහුල්ගේ සිද්ධියක්. ඉතින් රාහුල් තමයි දා පොලිස් පරීක්ෂකවරයා විදිහට ඉන්නේ. ඉතින් වාහන පරීක්ෂා කරන්න ඉඩ දෙන්නේ නැහැ අර මන්ත්‍රීවරයා. ඉතින් එතනදී දේවා මෙදිහත් වෙලා මේ වාහනේ පරීක්ෂා කරන්න දෙන්නේ නැති මන්ත්‍රීවරයා ගෙදරට ගිහිල්ලා කොහොම හරි වාහනේ අතුරු අරන් ඇවිල්ලා වාහනේ පරීක්ෂා කිරීමට ලක් කරනවා. ඉතින් ඔය අතරේ තමයි පොලිසියට තොරතුරක් හම්බෙන්නේ අර දාදා යම්කිසි බිල්ඩින් එකක හැංගිලා ඉන්නවා කියලා. ඉතින් මෙතන පරීක්ෂණය කරන්න යද්දි මේක ස්ථානයේ වටලන්න යද්දි කොහොම හරි තොරතුරු හම්බ වෙනවා දාදාට පොලිසිය ඇතුළේම ඉන්න කෙනෙක්ගෙන්. ඉතින් දාදා පැනලා යනවා සහ ආරාතන බිල්ඩින් එක බෝම්බයකින් විනාශ වෙලා යනවා. ඉතින් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සමගම පොලිස් නිලධාරීන් කීප දෙනෙක් මිය යනවා. ඒත් එක්කම කීප දෙනෙක් තුවාල ලබනවා. ඉතින් මේ පොලිස් නිලධාරීන් කියන කතන්දරයක් තමයි සර් අපි හැම වෙලාවෙම මේ දාදා ඉන්න තැන වටලන්න යද්දි දාදා කොහොම හරි කලින්ම පියනවා කියලා දැනගෙන එතනින් පිටත් වෙලා යනවා. ඉතින් අපේ ඇතුළේම ඉන්න එක්කෙනෙක් පොලිසිය ඇතුළේම ඉන්න එක්කෙනෙක් තමයි යාට මේ තොරතුරු දෙන්නේ. මුලින්ම අපි මේ ද්‍රෝහියව හොයාගන්න ඕනේ කියන එක. ඉතින් ඔය අතරදී පොලිසියට තවත් තොරතුරක් හම්බ වෙනවා දාදා හැංගිලා ඉන්න බිල්ඩින් එකක. ඉතින් යා මුඩුක්කෝක හැංගිලා ඉන්නවා. ඉතින් පොලිසිය දකින්න ඩ්‍රෝන් වලින් යාව නිරීක්ෂණය කරගෙන ඉන්නවා කියන එක. ඉතින් ඩ්‍රෝන් එකට වෙඩි තියලා දාදා පැනලා යනවා. ඉතින් පැනලා යද්දී මේ ගමේ ඉන්න කට්ටියත් දාදාට හෙල්ප් කරන කට්ටිය තමයි ඉන්නේ. දාදාට විශ්වාසවන්ත කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මේ පොලිස් වැටලීමට ආපු කට්ටියට පොලිසියට මේ ගමේ ඉන්න කට්ටිය ගල් මුල් වලින් ගහනවා, වීදුරු වලින් ගහනවා, බෝතල් වලින් ගහනවා. ඔය අතරේ දාදා කොහොම හරි තමන්ගේ පිරිසත් එක්කලා පැනලා යනවා. ඉතින් මේ පැනලා යන එක දකින්නවා රාහුල් යනවා දාදාගේ පස්සේ. ඉතින් කොහොම හරි දාදාට අහුවෙලා රාහුල්ට වෙඩි තියන්න යද්දිම එතනට එන දේවා දාදාට වෙඩි තියලා මාරලා දානවා. ඉතින් ඊට පස්සේ දේවා කියනවා ඔයා මේ එන්කවුන්ටර් එකේ වක්කීම ගන්න. ඒතකොට ඔයාට පුළුවන් ලොකු ගෞරවයක් හම්බ වෙනවා ඔයා මේ කරපු එන්කවුන්ටර් එකකට කියලා. ඉතින් යාගේ තුවක්කුව දීලා යනවා දේවා. ඉතින් ඊට පස්සේ තමයි රාහුල්ට ගෞරව පදක්කම දෙන අවස්ථාව තියෙන්නේ. රටේ නමගේ මැරකල්ලියක නායකයෙක්ව මරා දාපු රාහුල්ට ඉතින් එතනදී පදක්කමක් පිරිනමට තමයි යන්නේ. ඉතින් ඔතනදී පදක්කම අරගෙන එයා ඒ කතාව කරද්දි කවුරුරි පුද්ගලයෙක් යාට වෙඩි තියලා රාහුල්ව මරලා දානවා. ඉතින් මෙන්න මේ මරණය ගැන තමයි දේවා විමර්ශනය කරගෙන ඉන්නේ. ඉතින් රාහුල් දකිනවා රාහුල්ගේ මරණයෙන් පස්සේ දේවා දකිනවා එතන තියෙන බිල්ඩින් එක ඉන්න පුද්ගලෙක් දුවගෙන යනවා. ඉතින් යා තමයි වෙඩික්කාරයා කියලා හිතන්නේ. ඉතින් ওই බිල්ඩින් එකට ගිහිල්ලා පරීක්ෂණ කටයුතු කරද්දි ඒගොල්ලන්ට කිසිම දෙයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් මිනිමරුව පැනලා ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී තමයි දේවා තමන්ගේ DCP ගෙන් ඉල්ලන්නේ මේක පුද්ගලිකම තමන්ට මේ පරීක්ෂණ කටයුතු මෙහෙවන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාව එයාට දේවට හම්බ වෙනවා. ඉතින් දේවා රාහුල්ගේ ළඟම ඥාතින් රාහුල්ගේ තාත්තගෙන් පවා කට උත්තර සටහන් කරගන්නවා මේ රාහුල්ගේ මරණය පිළිබඳ සැක නිසා. ඉතින් කොහොම හරි අර දේවා දැකපු පුද්ගලයාගේ රුවට සමාන රුවක් ඒගොල්ලෝ කටුතරණක්මකින් අඳින්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම අර විඩික්කාරය හිටපු බිල්ඩින් එකේ හිටපු සාක්ෂිකාරයෙක් කියනවා එතනදී එයා දැක්කයි කියලා කොළපාට බිල්ඩින් එක කොළපාට කාර් එකක් නතර කරලා තියෙනවා. ඉතින් මේ කොළපාට කාර් එක වටාත් මේගොල්ලෝ පරීක්ෂණ කරගෙන යනවා. මොකද අර മന്ത്രിවරයා ආප්ටේ කියන മന്ത്രിවරයාටත් මේ වගේම කොළපාට කාර් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සැක කරනවා මේ ආප්ටේ කට්ටිය තමයි මේ මරණය කරන්න ඇත්තේ කියලා. ඉතින් ආප්ටේගේ වටත් මේ මිනිමරුවා ඉන්න පුළුවන් කියලා සැක කරනවා.
ඉතින් ඔය අතර එක්තරා දවසක දේවා යම්කිසි විශේෂ සිදුවීමක් දකින්න ඒ තමයි එයා පාලමක් උඩ ඉදි පාලම යටින් යන කොළ පාට කාර් එකක්. ඉතින් මේ කොළ පාට කාර් එක එක්තරා අවස්ථාවකදී නිල් පාට වෙනවා. ඉතින් එතනදී දේවා තේරුම් ගන්නවා ඇත්තටම එයාගේ පරීක්ෂණයට සම්බන්ධ කොළ පාට කාර් එකක් නොවෙන්නත් පුළුවන්. ඒක නිල් පාට කාර් එකක් වෙන්නත් පුළුවන්. පාර දින ලයිට් නිසා තමයි මේක කොළ පාටට එයාට සාක්ෂිකාරියට පේන්න ඇත්තේ කියලා. ඉතින් මේගොල්ලෝ ආයෙ පාරක් ඒ සාක්ෂිකාරිය ගාවට මේ කොළ පාට වාහනයක් අරන් ගිහිල්ලා ඒක එයාට පෙන්නලා මේක තහවුරු කරගන්නවා. ඉතින් එතනදී ඒගොල්ලෝ මේ කාර් එකේ ඇත්තම කලයක කොළ පාට නෙමේ නිල් පාට වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඉතින් ඔය අතරේ තමයි ඒගොල්ලෝ දැනගන්නේ දාදාගේ ප්‍රධාන දකුණු අත වෙච්ච ගෝලයා හැංගිලා ඉන්නවා කියලා. ඉතින් එතනට ගිහිල්ලා මේ ගෝලයාව අල්ල ගන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම ප්‍රධාන පෙළේ වෙඩික්කාරයෙක්ව ගෙන්නලා මේ වැඩි තැවීම පිළිබඳව පුළුවන් වෙන්න පුළුවන් සියලුම හැකියාවන් පිළිබඳව ඒගොල්ලෝ විමර්ශන කටයුතු කරනවා. ඉතින් එතනදී මේ වෙඩික්කාරයා කියනවා මේ බිල්ඩින් එකේ ඉඳලා නම් සර් මේ වෙඩිල්ල තියෙන එක කරන්න බැරිද? මොකද ලොකු හුලම් පාරක් එනවා. ඉතින් මීට වඩා හොඳ තැනක් තියෙනවා. අර තියෙන තැන කියලා ඉවරලා මෙයා මේ පුද්ගලයා යම් කිසි තැනක් පෙන්නනවා. ඉතින් එතනට ගියායින් පස්සේ එතනදී තමා වෙඩි තියලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙන සාක්ෂි ගොඩාක් ඒ බිල්ඩින් එකේ තියෙනවා. ඉතින් හරියටම බැලුවායින් පස්සේ ඒ බිල්ඩින් එකේ ඉඳන් තමා වෙඩිල්ල තියලා තියෙන්නේ. ඒත් එක්කම සහකාරයා කියනවා මේ වෙඩිල්ල සර් මෙතන ඉඳන් තියද්දී වෙඩි තියපු පුද්ගලයා මෙතන ඉඳලා නැහැ කියලා. මොකද ඒ බිල්ඩින් එක ඒ වෙදිත් කොළපාට රෙද්දකින් වහලා තියෙන. ඉතින් සහකාරය ඔටෝමැටික් ගන් එකක් පාවිච්චි කරලා කලින් සෙටප් කරලා තමයි මේ වෙඩි තැවීම කරලා තියෙන්නේ කියලා මේ ප්‍රවීණ වෙඩික්කාරයා කියනවා. ඉතින් ඊට පස්සේ දාදාගේ ජකුණු අත වෙච්ච ගෝලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ ගෝලයා කියනවා පොලිසිය ඇතුලේ ඉන්න බුල් කියන කෙනා තමයි අපිට මේ තොරතුරු දෙන්නේ. හැම වෙලාවෙම පොලිස් වැටලීමකට කලින් මේ බුල් කියන කෙනා තමයි දාදර කෝල් කරලා කියන්නේ පොලිස් වැටලීම මේ වෙලාවෙ සිද්ධ වෙන්න යනවායි කියන එක ගැන. ඉතින් අපි ආයෙත් රාහුල්ගේ කතාවට පැත්ත හැරුණොත් එහෙම ඉතින් රාහුල් හොයා ගන්නවා මේ බුල් කියන්නේ වෙන කවුරුත් නෙමේ දේවා මයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි දේවා පොඩි කාලේදී දාදා දේවට යම් කිසි උදව්වක් කරලා තියෙනවා. ඒකට ප්‍රතිඋපකාර දැක්වීමක් විදියට තමයි දේවා මෙච්චර කාලයක් මේ උදව්ව දේවට මේ දාදර කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක දැනගත්තයින් පස්සේ රාහුල් කියනවා තමන්ගේ මේ ද්‍රෝහිකම ගැන එලි කරනවා කියලා. දේවගේ ද්‍රෝහිකම ගැන එලි කරනවා කියලා. ඉතින් ඊට කලින් දේව ලෑස්ති වෙලා දිනවා. දේව ඔටෝමැටික් ගන්න එකක් සෙට් කරලා රාහුල් තෑග ගන්න දවසේ රාහුල්ට පදක්කම් පලද්දන වෙලාවේ වෙඩි තියන තමයි මෙයා ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් දේව තමයි මේ සේරම දේවල් කරලා තියෙන්නේ. හැබැයි දේවගේ මේ ක්‍රියාකලාපයන් ගැන දේවට දුක හිතෙනවා. දේව පසුතැවෙනවා. මොකද රාහුල එදා දවසේ කරන්න හිටපු කතාවේ වීඩියෝ එකක් යාට හම්බෙනවා. ඒ කතාවේ කියනවා මේ පදක්කමේ නියම සුදුස්සා වෙන දේවට මම දෙනවා. දේවට දෙවෙනි අවස්ථාවක් හම්බෙන්න ඕනේ කියලා ඉවරලා. ඉතින් කොහොම වෙලාවකවත් රාහුල්ගේ හිතේ තිබිලා නැහැ. තමන්ගේම හොඳම යාළුවව මරලා දානවා දේවා කියන පොලිස් නිලධාරියා. ඉතින් ඊට පස්සේ ඒකේ පශ්චාත්තාපයත් එක්ක ගලගෙන යන කතාවක් තමයි මේ මූවි එකේ පුරාවටම තියෙන්නේ. ඉතින් ලස්සන මූවි එකක් ආරාධනා කරන හැමෝටම අරගෙන බලන්න. ඉතින් හැමෝටම ජය වේවා. සුබ දවසක්.